ඉතින් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් සතුටින් ඉන්නව නේද? අද මට නිවාඩු දවසක්. ඉතින් ඒ නිසා ටිකක් දවල් වෙනකන් නිදාගත්තා. මොකද නැත්තම් හැමදාම උදේම නැගිටින්න වෙනවනේ. මේ දවස්වල අපේ ගෙදරට පේන වටපිටාව තමයි ඔය. සීතල නිසා ගස් ටිකක් මැරිලා තමයි තියෙන්නේ. මෙතෙන්ට ඇවිත් වටපිට බලන්න මං හරි ආසයි. දවල් වෙනකන් නිදාගත්ත නිසා ඒවට දැන් වෙලාව නෑ. දැන් ඉතින් වැඩ කරමු. ඔන්න අපි එක වැඩක් කරලා ඉවර කරගත්තා. දැන් අපි යමු උයන්න. මම අද මුං ඇටයි කව්පී දෙකම උයනවා. මොකද නිවාඩු දවසට එක මාළුවක් වැඩිපුර උයලා තියාගත්තාම වැඩ කරන දවස් වලට ඒක හරි ලේසි. හාලකි දෙන්න තියලා ඊට පස්සේ අපි යමු මාළුව හදාගන්න. මම මේ උයන්නේ හරිම විදිහටද කියලා නම් මම දන්නේ නැහැ. හැබැයි මම උයන්නේ මට ලේසිම විදිහට. මුලින්ම මුං ඇට ටික හොඳට සෝද ගන්න ඕන. ඊට පස්සේ ඒක පිරිසිදු භාජනයකට දාගෙන ඒකට ඕන 3-5 බඩු ටික අපි දාගමු. හැම දෙයක්ම යද්දී රෝස්මෙරි දානු මම දැන් හැබ්බැහි වෙලාද කොහෙද? තුන පහ ටික දාගෙන ඉවර වෙලා මුං ඇටයක තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර ටික දාගමු. ඉතින් මුං ඇටයක තැම්බෙන්න තියලා ඒකට අවශ්‍ය කරන මිරිස්, ලූණු, තක්කාලි, සුදු ලූණු, රම්ප මේ ටික අපි කපාගෙන ඉමු. ඔන්න ඉතින් අපි ඒ ටිකත් ලෑස්ති කරගත්තා. ඇති වෙන ප්‍රමාණයට රම්ප, ලූණු, මිරිස්, සුදු ලූණු මේ ටික දාගමු. දැන් අපි ලෑස්ති වෙන්නේ මස් එක හදාගන්න. පිරිසිදු කරගත්ත මස් එක භාජනයකට දාගෙන 3-5 කුඩු මිරිස් කුඩු, ලුණු, කහ, ගම්මිරිස් මේ හැමදේම දාලා අනල පොඩ්ඩක් පැත්තකින් තියලා තියාගමු. මේ වෙලාවෙදිම
සෝයා සෝස් ටිකක් දාන්නත් පුළුවන්. මම නම් ඉතින් චිකන් හදද්දී වැඩිපුර තෙල් දාන්නේ නැහැ. මේ විදියට සුදු ලුණු ටිකක් බැදගත්තාම හරිම සුවඳයි. දැන් අපි මාළුව ටිකක් රස පාටට එන්න මිරිස් කුඩු 3-5 ටිකක් කළු කරගන්න ඕන. දැන් මේ තෙම්පරාදුවට චිකන් ටික එකතු කරලා හොඳට කලවම් කරන්න ඕනේ. ඊට පස්සේ වතුර නොදා තමයි ඉදෙන්න තියලා තියන්න ඕන. ඔන්න මුං ඇටයක අපි හදාගෙන ඉවරයි. චිකන් එකත් ඉදෙන අතරේ අපි මුං ඇට එකත් හදාගමු. මේකත් අර කව්පි එක හැදුවා වගේම තමයි. අවශ්‍ය කරන 3-5 ටික දාගෙන ඒකට අවශ්‍ය කරන ප්‍රමාණයට වතුර ටික දාලා ලිපේ තියාගන්න ඕන. චිකන් එකට සෝයා සෝස් ගම්මිරිස් දාගන්න අමතක කරන්න නම් එපා. උයන ගමන් එන සුවඳට ඇති වෙන බඩගින්න ගැන ඕගොල්ලෝ හැමෝම දන්නවනේ ඉතින්. මුං ඇට එක තැම්බීගෙන එද්දි මේ විදියට පොඩ්ඩක් පොඩි කරගන්න ඕන. එතකොට තමයි උක්කු ගතියට හදාගන්න පුළුවන් වෙන්නේ. මේ වෙලාවට හරිනම් දාන්න ඕනේ මිටි කිරි ටික. හැබැයි ඉතින් අපිට මිටි කිරි නැහැනේ. මම පාවිච්චි කරන්නේ මෙන්න මේ කිරි පිටි එක. දැන් අපි උයලා ඉවරයි. ඉවර වුණාට පේනවනේ කුස්සිය තියෙන විදිය. මේ විදියට කෑම කලින් ලෑස්ති කරලා තියාගන්න එක මේ කාර්යබහුල ජීවිතයට හරිම වටිනවා. එහෙම වුණාම වැඩ කරලා ඇවිත් එක ව්‍යංජනයක් හදාගත්තාම ඒ හොඳටම ඇති. දැන් ඉතින් තියෙන්නේ පාවිච්චි කරපු භාජන ටික ඔක්කොම ලස්සනට හොදලා කරලා කුස්සිය පිළිවෙලට අස් කරගන්න එක. අද දවසට වැඩ ටික ඉවරයි. එහෙනම් මම ගිහින් එන්නම්. ඔයගොල්ලෝ පරිස්සමින් ඉන්න.